හිතන්නකො පාරේ යනවා කියලා අපි. හරි. යනකොට ඔන්න ජරා ගඳක් එනවා. හරි. ජරා ගඳක් ආපුවාම ඉස්සෙල්ලා මොකද්ද බලන්න ඕන? මොකද්ද කරන්නේ? ජරාවක් පෑගිලාද කියලා බලන්න ඕන ඉස්සෙල්ලා. හරි. ඒ වෙලාවේ කෑ ගැහුවොත් එහෙම මේ ජරාවක් පෑගිලා කියලා නුවණට හුරු එකක් නෙමෙයි. ඉස්සෙල්ලා බලන්න ඕන ජරාවක් තියෙනවද පෑගිලාද? හරි. ඔන්න ඒ වෙලාව බැලුවාම කාරණා දෙකක් දැනගන්න පුළුවන්. එකක් එක්ක පෑගිලා එක්ක නැහැ. නේ? පෑගිලා නම් මොකද කරන්නේ? කෑ ගහන්න ඕනේ. බෑ. පෑගිලා නම් පාඩුවේ ගියා, පියදගත්තා, හොදගත්තා. නැද්ද? ඔව්. පෑගිලා නැත්තම් පාඩුවේ තමන්ගේ ගමන යන්න තියෙන්නේ. නේ? කලබල වෙනවා කියන එක අපි කරන්න හොඳ නැති දෙයක්. තමන්ගේ අඩුපාඩුවක් දැක්කහමත් කලබල වෙන්න එපා. තව කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කහමත් කලබල වෙන්න එපා. ඒක හදන්න. අපි ගොඩක් වෙලාවට අපේ අඩුපාඩු දැක්කහම කලබල වෙනවට වඩා අනිත් අයගේ අඩුපාඩු දැක්කහම වැඩිපුර කලබල වෙනවද නැද්ද? වෙනවා. අපි ඒක හදන්න උත්සාහ කරන්නේ නැද්ද? අපි හදන්න කලබල වෙන්නේ නැද්ද? කලබල වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න. කලබලෙන් අපි ප්‍රශ්න විසඳනකොට කවදාවත් ඒ ප්‍රශ්නේ විසඳන්න වෙන්නේ නැහැ අපිට. මොකද